සර් මට ඉතට වද දෙන ප්‍රශ්නයක් තමා තියෙනවා සර්. විසඳුමක් ගන්න තමා සර් ආවා. උපදේශයක් ගන්න ආව එක නම් ගොඩාක් හොඳයි නානා. මොකද අද කාලේ මිනිස්සු ලෙඩ හංගගෙන ඉන්නේ. දොස්තරලාගෙනුත් ලෙඩ හංගනවනේ. ඉතින් නානා ડોක්ටර් කෙනෙක් හම්බෙන්න ආව එකම ලොකු දෙයක්. මේ මට කියන්නකො මොකක්ද තියෙන ගැටලුව? නෑ සර් මට මේ වාතාමාරුවක් තියෙනවා. කොයිල පඩම තමා යනවා සර්. මොකක්? වාතාමාරුවක් හැදිලා පඩ යනවා? ඒක නම් ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕන කාරණයක්. මොකද පරීක්ෂා කරන්නේ නැතුව මේ ගැන කිසි උපදේශයක් දෙන්න බෑ. මට දෙන්න තියෙන එකම උපදේශය තමයි මේක ටිකක් පරීක්ෂා කරලා බලන්න ඕන කියන කාරණේ. ඒකත් සර් මට පොඩි දෙයක් කියනවා සර්. සර් අපිට පඩේ යනකොට ඒක ගුලිද සර් යන්නේ නැත්තම් වතුර වගේද සර්? නැත්නම් සර් පෙන වගේත් යනවද සර් පඩේ යනකොට? අයියෝ නානා. ඕකවත් තේරෙන්නේ නැද්ද? එහෙම වාතය යනකොට පෙන ගුලි වතුර වගේ එහෙම පිට වෙන්නේ නැහැ. වාතය නිකන් මේ හුලඟ වගේ පිට වෙන්නේ. මොකද නානා එකපාරට මෙහෙම ඇහුවේ? නෑ සර් ඒනම් මට ෂුවරන්ස් රෙවුනා තමයි සර්. මොකක්? නානා පොඩක් ඉවසන් ඉන්න බෑ මේ මම වැඩ කරන තැනනේ. ඉවසන්න තිබ්බ සර්. ඒකට ලොක් එක තමයි දානවා නම් සර්. සර්ගේ ප්‍රශ්නයක් අහන්නද මම සර් එහෙනම්? හරි. අහනකො බලන්න. දැන් සර් නිකමට හිතන්න සර්. සර් අපේ කට තියෙනවා සර්. අපේ කටේ දත තියෙනවා සර්. දත් මැදේ දිව තියෙනවා සර්. තොල් දෙක තමයි තියෙනවා සර්. සර් එකපාරේන හින්නාව නතර කරගන්න පුළුවන් සර්. බෑනේ සර්. ඉතින් සර් ඔය මුකුත් නැති අර ගුවයින් එන හුලම් පාරේ සර් මම කොහොමද සර් නතර කරන්නේ? ඈ